චන්දරේගේ වයි ෆිල්ම් එක මම බැලුවේ සෑහෙන කාලෙකින් ෆිල්ම් එකක්. මම සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් මේ ගණේ තියෙන ෆිල්ම් ඔක්කොම බලනවා. ඉතින් මේ වයිෆ් එක්ක ඇවිල්ලා බලන්න බලපු එක ගැන සතුටුයි. ඉතින් මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය මම හිතන්නේ මෑත කාලේ මම බලපු චිත්‍රපටයකට වැඩිය ටිකක් වෙනස් චිත්‍රපටයක්. මොකද ගොඩක් චිත්‍රපටිවල තියෙන්නේ චිත්‍රපටියේ කියන විකාශය වාක්‍ය වලින් දෙබස් වලින් කියවෙන එකක් තියෙන්නේ. නමුත් චන්දරේගේ වයි ෆිල්ම් එකේ ගොඩාක් රූපමය භාෂණයක් තියෙනවා. ඒකට ගොඩාක් කැමතියි මම. මොකද ප්‍රේක්ෂකයෝ එන්න ඕනේ තමුගේ විඥාණය ඔබමට්ටම් කරගෙන විඥාණය දියුණු කරගන්න ඕනේ චිත්‍රපටයක් තුනේ. ඒක මේ සිද්ධිවාචක ලෝකයට ගැලපෙන්න ඕනේ චිත්‍රපටයක් හැම මොහොතකම. ඒක සමාජ කතාවක් වේවා, දේශපාලන කතාවක් වේවා, රාජ්‍ය ජාතක කතාවක් වේවා කුමන හෝ දෙයක් වුණත් ඒක සමාජ විඥාණයට සමාජ ප්‍රස්තුතියක් විය යුතුයි. මම හිතන්නේ චන්දරේගේ වයි මෑත කාලේ බලපු හොඳ සමාජ විවරණයක් තියෙන, හොඳ ප්‍රස්තුතයක් තියෙන, හොඳ විඥාණය අවදි කරන්න පුළුවන් චිත්‍රපටයක්. හැම ප්‍රේක්ෂකයෙකුටම ඇවිල්ලා බලන්න. චන්දරේගේ වයිෆ් දැන් තිරගත වේ.